ගමේ කසිප මුදලාලිත් එහෙම තමයි. කසිප මුදලාලි කසිප පෙරනවා කට්ටියක් වැඩ කරනවා පොලිසියාවම අල්ලගෙන යන්න වෙනම සෙට් එකක් ඉන්නවා. ඊට පස්සේ අපදීලා එළියට ගන්නවා මුදලාලි වැඩේ කරයි යනවා. ගමෙත් සාමාන්‍යයෙන් එහෙම තමයි වෙන්නේ. ආවේ අප්‍රේල් 21 වෙනිදාට කලින් පාස්කු මහා මොලකාරයා අල්ලන්න උනේ 6 මොලකාරයා අල්ලන්න. බලමු. පාස්කු මොලකාරයා අල්ලන එක පැත්තකින් තිව්වා 6 මොලකාරයා අල්ලයිද කියලා. මොකෝ 4500කින් සාක්ෂි ගන්නය කියලා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යලි කඩනමින් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පොළොන්නරුව රෝහල ඉදිරිපිටදී මව්පියන් විසින් පිරිසක් විසින් පෙරේදා උද්ඝෝෂණය සිදු කළා. අවශ්‍ය සංශෝධන සිදු කරමින් වසර තුලදීම නව අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක කරන මෙන් මෙහිදී ඔවුන් ඉල්ලා සිටි බව තමයි එලෙස වාර්තා කර තියෙන්නේ. අබුද්දස්ස කාලෙවත් නොවුණු දේවල් අනේ අම්මපා සංසාරේ භවයේ දුක. ගිය පාර විපක්ෂයට විරුද්ධව උද්ඝෝෂණය කරලා වර්ල්ඩ් රෙකෝඩ් එකක් තියුවා. මේ පාර 3-2ක් 159ක් ඇඬෙන්න තියාගෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරගන්න බැරුව මේන් අඬා හොටු පෙර පීද යනවා. නේ බන්දන්නේ සංසාරේ භවයේ දුක.